ඔබ දන්නවාද භූමි ප්‍රමාණය අතින් ගත් විට ලෝකයේ විශාලතම රාජ්‍ය වන්නේ රුසියාවයි. එය ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 11%ක් තරම් වූ විශාල ප්‍රදේශයක විහිදී පැතිරී තිබෙනවා. එමෙන්ම රුසියාව ස්වභාවික සම්පත් වලින්ද ඉතාමත් පොහොසත් රාජ්‍යයක්. නමුත් මේ සා විශාල රාජ්‍යයක පාලකයා වීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කොහොම නමුත් එක් පුද්ගලයෙකු 1999 වසරේ සිට මේ දක්වා රුසියාවේ පාලනය අගමැතිවරයෙකු ලෙසත් ජනපතිවරයෙකු ලෙසත් තමා සතුකොට ගනිමින් පාලනය කරන්නට සමත් වෙලා තියෙනවා. ඉතින් අද කතාව කුඩා කල සිට විවිධ අඩම්තෙට්ටම් වලට ලක් වූ දුෂ්කර මෙන්ම දුප්පත් ජීවිතයක් ගත කළ ව්ලාදිමීර් පුටින් නම් වූ පුද්ගලයා ක්‍රමයෙන් KGB සංවිධානයේ ඔත්තුකරුවෙකු බවට පත් වූ ආකාරයත් පසු කාලිනව ලෝකයේ බලවත්ම පුද්ගලයෙකු බවට පත් වූ ආකාරයත් සම්බන්ධවයි. ව්ලාදිමීර් පුටින් 1952 වසරේ ඔක්තෝබර් මාස 7 වන දින එවකට සෝවියට් සංගමයේ ලෙසින් හැඳින්වූ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී උපත ලැබුවා. ඔහුගේ මව වූයේ මාරියා ශලමෝවා. ඇය කර්මාන්ත ශාලාවක රැකියාව කළා. ඔහුගේ පියාගේ නමද ව්ලාදිමීර් පුටින් වූ අතර ඔහු දෙවන ලෝක යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් වැදුණු නාවික සෙබළෙකු වුණා. එමෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ඇති වූ පිපිරීමකින් පසු ඔහු පසු කාලිනව ආබාධිත තත්ත්වයට පත් වුණා. ව්ලාදිමීර් පුටින් හට වික්ටර් සහ ඇල්බර්ට් ලෙසින් වැඩිමහලු සහෝදරයින් දෙදෙනෙකු සිටියා. නමුත් ඔවුන් දෙදෙනාම පුටින් ඉපදීමටත් කලින්ම මිය ගොස් සිටියා. ඔවුන් අතරින් වැඩිමහල්ම සහෝදරයා වූ වික්ටර් දෙවන ලෝක යුද්ධ සමය තුල ජර්මනුවන් විසින් ලෙනින්ග්‍රෑඩ් නගරය වට කර සිටියේදී කුසගින්න නිසාවෙන් මිය ගියා. පුටින් කුඩා කල එතරම් උස නැති ශක්තිමත් නොවූ අයෙකු බව පැවසෙනවා. ඔහු හැදී වැඩුණු ශාන්ත පීටර්ස්බර්ග්හි පරිසරය ඉතාමත් දුෂ්කර එකක් වුණා. පුටින් මුල් කාලිනව ශරීරයෙන් දුර්වල වුවත් කිසි විටකත් පසු නොබසින අයෙකු වුණා. එමෙන් ඔහු තුල දාමරික මෙන්ම කැරලිකාරී ගතිගුණ තිබූ බවත් නොරහසක්. ඔහු තමාට වයස අවුරුදු 12ක් පමණ වන විට ජූඩෝ ක්‍රීඩාව හැදෑරීමට යොමු වූ අතර ඔහුගේ මව මුල් කාලිනව ඒ පිළිබඳව තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. කොහොම නමුත් 2012 වසරේදී ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනයේදී ඔහු ජූඩෝ ක්‍රීඩාවේ ඉහළතම ශ්‍රේණිගත කිරීමක් වන 8th Dan ශ්‍රේණිගත කිරීම ලබා ගන්නවා. පුටින් කුඩා කල ඉගෙනීමට තරම් උනන්දුවක් නොදැක්වුවත් ඔහු 6 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබන අතරතුර තමාගේ ජීවිතයේ අරමුණු සඳහා ගමන් කිරීමට නම් ඉගෙන ගැනීම අවශ්‍ය දෙයක් බව තේරුම් ගන්නවා. මේ අනුව ඔහු ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයත් සාර්ථකව කරගෙන යනවා. මෙලෙස කාලය ගතවද්දී පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර පුටින් හට බුද්ධි අංශයේ වැඩ කිරීම සඳහා ආශාවක් ඇති වෙනවා. ඒ අනුව ඔහු බුද්ධි නිලධාරියෙකු වන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා සෝවියට් සමූහාණ්ඩුවේ බුද්ධි සේවය වූ KGB අධ්‍යක්ෂකේ මහජන පිළිගැනීමේ කාර්යාලයකට යනවා. එහිදී ඔහුට ලැබුණු උපදෙස් වූයේ KGB බුද්ධි සේවය හා සම්බන්ධ වීමට නම් හමුදාවේ සේවය කර තිබීම හෝ අධ්‍යාපනය සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය බවත් වඩාත් සුදුසු වන්නේ නීතිය පිළිබඳව උපාධියක් ලබා තිබීම බවයි. ඒ අනුව පුටින් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු 1970 වසරේදී ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු නීතිය පිළිබඳව හදාරනු ලැබුවා. 1975 වසරේදී ඔහු නීතිය පිළිබඳව උපාධිය ලබා ගන්නවා. 1975 වසරේදීම ඔහු KGB බුද්ධි සේවයට බැඳෙනවා. 1980 දශකයේ මුල් භාගයේදී ඔහුගේ අනාගත බිරිඳ වූ ලුද්මිලාව ඔහුට මුණ ගැසෙනවා. එමෙන්ම 1983 වසරේ ජූලි මාස 28 වන දින ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. 1985 වසරේදී ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා වූ මාරියා උපත ලබනවා. එමෙන්ම 1986 වසරේදී ඔවුන්ගේ දෙවන දරුවා වූ කැතරිනා උපත ලැබුවා. ඔහුට ඉතාමත් හොඳින් ජර්මන් භාෂාව හැසිරවීමට හැකියාව තිබුණා. 1985 වසරේදී ඔහු එවකට සෝවියට් රුසියාවේ පාලනය යටතේ තිබූ නැගෙනහිර ජර්මනියේ සේවය කිරීමට යොදවනු ලැබුවා. ඔහු 1990 දක්වාම ජර්මනියේ සේවය කළා. මෙලෙස ජර්මනියේ සේවය කරන අතරතුර ඔහු ලුතිනන්ට් කර්නල් නිලය දක්වාම උසස් වීම් ලබා ගත්තා. 1990 වසරේදී ඔහු ජර්මනියෙන් නැවතත් සෝවියට් රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් වෙත පැමිණි පසු ලෙනින්ග්‍රෑඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා භාර
රෙක්ටර්වරයාගේ සහකාර තනතුරට පත් වෙනවා. ඉන්පසු 1996 වසරේදී ඔහු සහ ඔහුගේ පවුලේ සමාජිකයින් මොස්කව් වෙත සංක්‍රමණය වෙනවා. ඔවුන් මොස්කව් වෙත සංක්‍රමණය වීමෙන් පසු පුටින්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙනවා. 90 දශකයේ මුල් භාගයේදී KGB සංවිධානය නිවත් වන ඔහු 1998 ජූලි මාසයේදී ෆෙඩරල් ආරක්ෂක සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරනු ලැබුවා. ඉන්පසුව 1999 වසරේ මාර්තු මාසයේ සිට ඔහු රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් ධූරයට පත් වෙනවා. කෙසේ නමුත් 1999 වසරේ අගෝස්තු මාසයේදී පුටින් රුසියාවේ අගමැතිවරයා බවට පත් වෙනවා. එවකට රුසියාවේ ජනපතිවරයා වූ බොරිස් යෙල්සින් විසින් ඔහුට එම තනතුර පිරිනමනු ලැබුවා. එමෙන්ම 1999 වසරේම දෙසැම්බර් මාස 31 වන දින යෙල්සින් ජනපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගම පුටින් රුසියාවේ වැඩබලන ජනපතිවරයා බවට පත් වුණා. පසුව 2000 වසරේ මාර්තු මාස 26 වන දින ඔහු රුසියාවේ ජනපතිවරයා ලෙස තේරී පත් වෙනවා. කෙසේ නමුත් පුටින්ගේ ජනාධිපති ධූරයේ මුල් වසර ලේ වැකුණු සහ කැළඹිලි සහගත කාලයක් වුණා. නමුත් රුසියානු ආර්ථිකයේ ශක්තිමත්ව පැවතුණා. මේ කොහොම නමුත් සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමගම 1990 දශකයේ රුසියාව තුළ සිදු ආර්ථික වෙනස්කම් නිසාවෙන් රුසියානු ඔලිගාර්ක්වරුන් ලෙසින් හඳුන්වන බිලියනපති ව්‍යාපාරිකයින් පිරිසක් බිහි වූ අතර ඔවුන්හට රුසියාව තුළ විශාල බලපෑමක් කිරීමට තරම් බලය ලැබී තිබුණා. නමුත් ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා මහජන සහයෝගය පුටින් හට ලැබී තිබූ අතර පුටින් විසින් මෙම ඔලිගාර්ක්වරු ක්‍රෙම්ලිනය වෙත ගෙන්වා ඔවුන් හට දේශපාලයෙන් ඈත් වී සිටින ලෙසත් පුටින් හට සහාය දක්වන ලෙසත් උපදෙස් ලබා දුන් අතර එසේ ඔහුට සහාය දක්වන තෙක් ඔවුන් හට ඔවුන්ගේ මුදල් තබාගත හැකි බවටත් ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව රුසියාව තුළ සිටි ඔලිගාර්ක්වරුන්ගේ සහායත් පුටින් හට ලබාගත හැකි වුණා. නමුත් ඔහුට එරෙහිව නැගී සිටි පුද්ගලයින්ට විරුද්ධව ඔහු ඉතාමත් තදින් කටයුතු කළා. වරක් රුසියාවේ ධනවත්ම පුද්ගලයා වූ මිකායිල් කොඩර්කොස්කිව අත්අඩංගුවට ගෙන සයිබීරියාවේ සිරගත කරනු ලැබුවා. තවදුරටත් ඔහුගේ දූර කාලයේ මුල් සමයේ ඔහු බටහිර රටවල් සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළා. 2001 වසරේ සැප්තැම්බර් මාස 11 වන දින ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W. බුෂ් සමග දුරකථනයෙන් කතා කළ පළමු විදේශීය නායකයින්ගෙන් එකයෙකු වූයේත් ඔහුයි. එමෙන්ම එම ප්‍රහාරයෙන් පසු ඇමරිකාව හට ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් දියත් කිරීමට පවා ඔහු සහාය ලබා දුන්නා. 2004 වසරේ මාර්තු මාස 14 වන දින ඔහු දෙවන දූර කාලය සඳහා නැවතත් තේරී පත් වුණා. 2005 වසරේ අප්‍රේල් මාස 24 වන දින ඔහු ඊශ්‍රායලය වෙත සංචාරය කළ අතර එය රුසියානු ජනපතිවරයෙක් ඊශ්‍රායලයේ සංචාරය කළ පළමු අවස්ථාව වුණා. පසුව 2008 වසරේදී ඔහු රුසියාවේ අගමැතිවරයා ලෙස පත් වුණා. එවකට රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පුටින් හට තුන්වන වරටත් ජනාධිපති ධූරයට තරඟ කිරීම සඳහා ප්‍රතිපාදන නොතිබූ බැවින් ඔහු තමන්ගේ අනුගාමිකයෙකු වූ දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපති ධූරයට තේරී පත්වීමට ඉඩ සැලසුවා. මේ අනුව දිමිත්‍රි විසින් පුටින්ව අගමැති ධූරයට පත් කළ අතර ඒ අනුව පුටින් හට තිරයේ පිටුපස සිට තමන්ගේ පාලනය රුසියාව තුළ ගෙන යාමට හැකියාව ලැබුණා. 2012 වසරේදී ජනාධිපති ධූර කාලයට අදාළ නීතීන් වෙනස් කිරීමෙන් පසු පුටින් නැවත වරක් 2012 වසරේම ජනපති ධූරයට පත් වුණා. 2013 වසරේදී ඔහු තමන්ගේ බිරිඳ වූ ලුද්මිලාගෙන් වෙන් වෙනවා. තවදුරටත් 2014 වසරේදී රුසියාව ක්‍රිමියානු අර්ධද්වීපය තුළ රහසිගත හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර ඉන්පසුව 2014 වසරේ මාර්තු මාස 16 වන දින ක්‍රිමියාව නැවතත් රුසියාව සමග එක්වීම සම්බන්ධයෙන් ක්‍රිමියාව තුළ ජනමත විචාරණයක් පැවැත්වූ අතර එහිදී 96%ක් එම ජනමත විචාරණයට කැමැත්ත දැක්වුවා. ඒ අනුව එම වසරේම ක්‍රිමියාව රුසියාවට ඈඳා ගනු ලැබුවා. නමුත් මෙම ජනමත විචාරණය පිළිබඳව ජාත්‍යන්තරව දැඩි ලෙස විවේචන එල්ල වුණා. 2017 වසරේ ජූලි මාස 7 වන දින ජර්මනියේ පැවති G20 සමුළුවේදී පුටින් ප්‍රථම වරට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව මුණ ගැසෙනවා. කාලය මෙලෙස ගෙවී යද්දී 2018 වසරේ පැවති මැතිවරණයෙන් පසු
2018 වසරේ මාර්තු මස 18 වන දින පුටින් නැවතත් රුසියාවේ ජනපතිවරයා ලෙස තේරී පත් වුණා. එමෙන්ම 2018 වසරේ FIFA පාපන්දු ලෝක කුසලානය රුසියාවේදී පැවැත් වූ අතර රටවල් 32ක කණ්ඩායම් ඊට සහභාගී වුණා. 2021 වසරේ අප්‍රේල් මාස 5 වන දින ඔහුගේ ජනාධිපති ධූරකාලය අවසන් වූ පසු තවත් ධූරකාල දෙකකට තරඟ වැදීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයකට ඔහු අත්සන් තබනවා. 2022 වසරේ පෙබරවාරි මාස 24 වන දින ඔහුගේ අනකට අනුව රුසියානු හමුදා යුක්‍රේනය තුළ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මෙලෙස රුසියාව යුක්‍රේනය සමග සටන් වදින අතරතුර 2023 වසරේ මාර්තු මාස 17 වන දින ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ජනපති පුටින්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබුවා. මේ කොහොම නමුත් 2024 වසරේ පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින් නැවත වරක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2030 වසර දක්වා රුසියාවේ පාලනය ඔහු සතු කර ගනිමින්. මේ අනුව ජෝෂප් ස්ටාලින්ගෙන් පසු වැඩිම කාලයක් රුසියාව පාලනය කළ පාලකයා වන්නේ ව්ලාදිමිර් පුටිනුයි.